අදත් ටෙෂී බබා ආච්චි අම්මා හොයාගෙන ආවේ කතන්දරයක් අහන්න. ආච්චි අම්මේ කතන්දරයක් කියලා දෙන්නකෝ. දැන් මගේ දෝනී බඩ පිරෙන්න බත් කාලද ඉන්නේ? ඔව් ආච්චි අම්මේ මම බත් කෑවා. මගේ හොඳ දරුවා. එහෙනම් මෙතනින් ඉඳ ගන්නකෝ. එකමත් එක කාලෙක කැලෑවක් ළඟ පුංචි ගෙයක් තිබුණා. ඒ ගෙදර හිටියේ අයියයි නංගි තාත්තයි විතරයි. මේ අයියා හරිම කම්මැලි. ඒ වගේම කල්පනා කරලා බලලා වැඩක් කරන්නවත් දන්නේ නැහැ. තාත්තා උදෙන්ම කැලෑවට යනවා දර කපන්න. එහෙම ගිය වෙලාවක කැලෑවේ හිටපු රාක්ෂයෙක් මේ ගෙදරට ආවා. රාක්ෂයාව දැකපු ගමන් මේ මෝඩ අයියා ගේ ඇතුලේ හැංගුණා. අනේ අසරණ නංගිව රාක්ෂයා කැලෑවට අරන් ගියා. රාක්ෂයා ඉන්නේ කැලෑව ඇතුලේ තියෙන ගල් ගුහාවක් ඇතුලේ. දවල්ට තාත්තා ගෙදර ආවහම අයියා වෙච්ච සිද්ධිය හැම දෙයක්ම තාත්තට කිව්වා. අනේ තාත්තේ කැලෑව ඇතුලේ ඉන්න අර නපුරු රාක්ෂයා නංගිව අල්ලගෙන ගියා. ඉතින් පුතේ ඔයා නංගිව බේර ගන්න ඕනනේ. කොහෙටද රාක්ෂයා ගියේ? ඉතින් මම බයයිනේ රාක්ෂයාට. රාක්ෂයා නංගිව අරගෙන කැලේට ගියා. බයයි කියලා නංගි වරන් යනකම් බලන් ඉන්නවද? අයියා කෙනෙක් වුණාම. දැන් ඉතින් මෙතන බලන් ඉන්නේ නැතුව නංගිව බේර ගන්න යන ලෑස්ති වෙන්න. අනේ මට නම් ඉන්න බෑ. ඔයා නංගිට ආදරේ නම් එන්න මාත් එක්ක නංගිව බේර ගන්න යන්න. මම නංගිට ගොඩක් ආදරේ නම් තමයි. ඒත් මට බයයිනේ. කමන්නේ. මගේ නංගිව බේරගන්න මම එන්නම්කෝ. හරි එහෙනම් යමුකෝ. මගේ ළඟ තියෙනවා හොඳ අදහසක්. එහෙනම් ලොකු කඹේකුයි ජිමි ගොට්ටකුයි බෙරේකුයි අරගෙන එන්නකෝ මගෙත් එක්ක යන්න. ඉතින් පුතේ මේ තාත්තයි පුතයි දෙන්නා කැලෑව ඇතුළට ගියා නංගිව බේරගන්න. කැලෑව ඇතුලේ සෑහෙන දුරක් ගිය මේ දෙන්නට දැන් නම් හොඳටම බඩගිනි. තාත්තේ මට නම් දැන් හොඳටම බඩගිනි. උදේ ඉඳන්ම කෑවෙත් නෑනේ. පොනොත් නෑ වගේ අනේ මට. එහෙනම් මේ වටපිටාවේ පොඩ්ඩක් සෝදිස්සි කරලා බලන්නකෝ කෑමට මොනවා හරි හොයාගන්න පුළුවන්ද කියලා. ඉතින් පුතා කැලේ ඇතුලේ හොයලා බැලුවා කෑමට මොනවා හරි තියනවද කියලා. පුතා දැක්කා හොඳට ඉදුණු කෙසෙල් කැනක්. එතනට ගිය පුතාට බඩගින්න ඉවසගෙන ඉන්න නම් බැරිම වුණා. පුතා හිතුවා මේ කෙසෙල් කැන අරන් ගියාම මේකෙන් භාගයක්ම තාත්තා මට දෙනවනේ කියලා. එහෙම හිතපු පුතා කෙසෙල් කැන ගහේ තියෙද්දිම කෙසෙල් කැනෙන් භාගයක්ම කෑවා. ඊට පස්සේ කැන කපා ගත්තා. මහන්සි වෙලා වැඩ කරලා පුරුදු නෑනේ මේ පුතාට. ඉතින් කැන කපන්න මහන්සි වුණ හින්දා පුතාට ආයෙමත් බඩගිනි හැදුනා. මේ පුතා ආයෙත් හිතුවා මේ කැන ගෙනිච්චාම තාත්තා මට මේකෙන් භාගයක් දෙනවනේ කියලා. එහෙම හිතපු පුතා තාත්තට කෙසෙල් ඇවරි දෙකක් ඉතුරු කරලා ඉතුරු ඇවරි දෙක කෑවා. කැලෑවේ තනියම ඇවිදගෙන එන පුතාට තවම බඩගින්න නම් අඩු වෙලා නැහැ. ඉතින් ආයෙමත් මේකෙන් භාගයක් මට දෙනවනේ කියලා හිත පුතා කෙසෙල් සේරම කෑවා. තාත්තා ළඟට යනකොට එකම එක කෙසෙල් ගෙඩියයි ඉතුරු වුණේ. ඒ කෙසෙල් ගෙඩිය දෙකට කඩපු පුතා ඒකෙන් භාගයක් විතරක් තාත්තට දුන්නා. පුතේ
මෙච්චර වෙලා ගිහිල්ලත් එක කෙසෙල් ගෙඩියයිද හොයාගන්න පුළුවන් උනේ. නෑ තාත්තේ. මම හොඳට ඉතුණු ලොකු කෙසෙල් කැනම හොයාගත්තා. එහෙනම් මොකද මේ එක කෙසෙල් ගෙඩියක් ගෙනාවේ? ඉතින් මේ පුතා කෙසෙල් වලට වෙච්ච සිද්ධිය ඇත්තම කිව්වා. මුලින් ඉඳලම තාත්තා අහගෙන ඉඳලා තාත්තට හරිම කේන්ති. මෙහෙමත් පුතෙක් මේ කෙසෙල් බාගෙත් ඔයාම කන්න කියලා එයාලයි ගමන යන්න පටන් ගත්තා. ටික දුරක් යනකොට මෙයාලා දැක්කා ලොකු ගල් ගුහාවක් තියෙනවා. ගල් ගුහාව ඇතුළට එකපාරටම යන්නේ නැතිව තාත්තයි පුතයි ගල් ගුහාව පිටිපස්සෙන් හිමින් ගියා. තාත්තා ගල් ගුහාවේ පොඩි සිදුරක් දැක්කා. ඒ සිදුරෙන් තාත්තා දැක්කා චූටි දුවයි රාක්ෂයයි දෙන්නම ඇතුලේ ඉන්නවා. තාත්තා පුතාට කිව්වා ගෙනාව බෙරේ හයියෙන් ගහන්න කියලා. ඉතින් පුතා කවදාවත් බෙර ගහලා නෑනේ. ඉතින් තාලයක්වත් නැතුව හයියෙන් බෙරේට තඩි බෑවා. ඒ බෙර සද්දේ ගුහාව ඇතුලේ දෝංකාර දෙන්න පටන් ගත්තා. කවදාවත් අහපු නැති මේ සද්දය ඇහිලා රාක්ෂයා කලබල වුණා. මොකද්ද සද්දේ? කවුද උතන ඉන්නේ? මම රාක්ෂයන් කන මකරාක්ෂයා. මකරාක්ෂයා? ඒ කවුද? මේ කැලෑවේ ඉන්න දරුණුම රාක්ෂයා තමයි මම. මම මකරාක්ෂයෙක් මීට කලින් දැකලා නෑ. මම රාක්ෂයන් කන මකරාක්ෂයෙක්. මම සෑහෙන්න විශාලයි. මගේ විශාලත්වය ඔයාට හිතාගන්නවත් බෑ. ඒ කියන්නේ මොකද්ද? මගේ තරම බලන්න ඕනිද? ඉන්නකෝ මම මගේ කෙස් ගහක් පෙන්නනකම්. ඉතින් දෝනි දැන්නම් මේ රාක්ෂයා ටිකක් බය වෙලා ඉන්නේ. මෙහෙම කියපු තාත්තා අරගෙන ආපු ලොකු කඹය ඒක ගුහාව ඇතුළට දැම්මා. කඹය දැකපු රාක්ෂයා ඒකේ ලොකු දැකලා හොඳටම බය වුණා. කෙස් ගහක් මෙච්චර ලොකු නම් මකරාක්ෂයා කොච්චර ලොකු ඇතිද කියලා හිතන්න ගත්තා. තවත් ඕනිද? මගේ ඔළුවේ ඉන්න උකුණෙක් පෙන්නන්නම් කොහෙනම් මං ඔහෙට. මෙහෙම කියපු තාත්තා අර දිමිගොටුව රාක්ෂයාගේ ඇඟටම විසි කරා. දිමිගොට්ටෙන් දිමියෝ ඇවිස්සලා එළියට ඇවිත් රාක්ෂයාගේ මුළු ඇඟම හපන්න පටන් ගත්තා. රාක්ෂයා වේදනාවෙන් කෑ ගහගෙන කැලේ කඩාගෙන දිව්වා. ඊට පස්සේ තාත්තයි අයියයි දෙන්නම ගල් ගුහාව ඇතුළට ගිහිල්ලා නංගිව බේරගත්තා. බේරගෙන තුන්දෙනාම ගෙදර ආවා. මේ අයියා එදායින් පස්සේ තේරුම් ගත්තා මෙහෙම කම්මැලිකමේ ඉන්න හොඳ නෑ කියලා. එයා තාත්තට උදව් කරන්න පුරුදු වුණා. නංගිව ආරක්ෂා කරගන්නත් පුරුදු වුණා. අනිත් අය ගැන හිතලා හොඳ ළමයෙක් වුණා. මේ වගේ කතා දිගටම බලන්න අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. එකමත් එක කාලෙක ලොකු කන්දක් මුදුනින් පටන් ගන්න ලස්සන දියපාරක් තිබුණා. ඒ ලස්සන දියපාර ගලා බහින්නේ ලස්සන ලොකු පොකුණකට. හැබැයි ඒ පොකුණ ළඟ ජීවත් වුණා ලොකුම ලොකු නපුරු වලහෙක්. මේ නපුරු වලහා කැලෑවේ තියෙන පළතුරු ගස්වල හැදෙන හැම පළතුරු ගෙඩියක්ම කාලා දැම්මා. කාටවත්ම ඉතුරු කරේ නැහැ. එයා පළතුරු කන්න ගත්තාම භාගයක් එයා කනවා, අනිත් භාගෙ විනාශ වෙලා යනවා. ඒ විතරක් නෙවෙයි, එයාගේ පළතුරු ගස්වල පළතුරු කන්න යන
අනිත් සත්තුන්ට එයා කරදර කරා. ගැහුවා, තුවාල කරා. මේ පළතුරු සේරම මගේ. මගේ විතරයි. මේ පළතුරු කන්නේ මම. වෙන කාටවත්ම දෙන්නේ නැහැ. ඉතින් පුතේ සත්තු කවුරුවත්ම කැමති නෑනේ මේ නපුරු වලහගෙන් ගුටි කන්න. ඒ නිසා කැලෑවේ පළතුරු කන්න හැම සතෙක්ම කැලෑවේ ඈත වෙනත් තැන්වලට ගිහින් ජීවත් වුණා. මේ වලහ ඉන්න පැත්ත පළාතකටවත් ආවේ නෑ. මේ වලහ ඉන්න පැත්තේ පළතුරු නැති වුණාම නපුරු වලහා කැලෑවේ ඈත තියෙන අනිත් සත්තුන්ගේ පළතුරු ගස්වලටත් පැනලා කාලා විනාශ කරන්න පුරුදු වුණා. මේ පළතුරු හරිම රසයි. මට බඩගිනි. ඔක්කොම කන්න ඕනේ. වලහගේ පොකුණට දියපාරක් ගලාගෙන එන කඳු මුදුනේ වඳුරු රංචුවක් හැංගිලා ජීවත් වුණා. ඒ වඳුරු රංචුවට උපදෙස් දෙන්නේ වයසක වැඳිරියක්. ඒ වැඳිරිය අර නපුරු වලහගේ හැටි හොඳටම දැනගෙන හිටියේ. ඒ නිසාම නපුරු වලහට දැනගන්නවත් බැරි විදිහට හැංගිලා ඉන්න ඕන විදිහ රැළේ අනිත් වඳුරන්ට කියලා දුන්නා. මේ දියපාර ළඟ සරුවට හැදෙන අඹ ගහක් තිබුණා. ඒ අඹ හරිම රසයි. හැබැයි මේ වයසක වැඳිරිය හැමදාම කියන්නේ මොකද්ද දන්නවද? මේ අඹ ගහේ දියපාර පැත්තේ තියෙන අතුවල මලක්වත් පිපෙන්න දෙන්න එපා. නිතරම බලන්න. ගෙඩියක් නම් හැදෙන්න දෙන්නම එපා. අයියාචි අම්මේ හැමදාම මෙහෙම කියන්නේ අපරාධනේ. ඒ ගහේ ගෙඩි හරිම රසයිනේ. ඒ පැත්තේ ගෙඩි හැදුනොත් මහා විනාශයක් තමයි සිද්ධ වෙන්නේ දරුවෝ. මම කියන දේ ඒ විදිහටම කරනවල්ලා. එතකොට අපි හැමෝම ආරක්ෂිතයි. ආච්චි කරන්නම්. ඉතින් මේ වඳුරු රංචුව අර අඹ ගහේ මල් හැදෙනකොටම දියපාර පැත්තට තියෙන අතුවල මල් සේරම කඩලා විසි කරලා දානවා. එක ගෙඩියක්වත් හැදෙන්න දෙන්නේ නැහැ. ඉතින් පුතේ ඔය අතර වාරේ දියපාර පැත්තේ අත්තක දිමි ගොටුවකට මුවා වෙලා එක මල්ලිත්තක් ඉතුරු වුණා. මේ මල්ලිත්ත කාටත් හොර රහසේ මල් පිපිලා ගෙඩි හැදුනා. දිමි ගොටුව ඇතුලේ නිසා ඒ අඹ ගෙඩි කවුරුත්ම දැක්කේ නැහැ. කාලයත් එක්කම මේ අඹ ගෙඩිය හොඳට පැහිලා ඉදිලා බිමට වැටුණා. බිමට වැටුණා කිව්වට ඒක වැටෙන්නේ දියපාරටනේ දරුවෝ. ඔන්න ඉතින් දියපාරට වැටුණ අඹ ගෙඩිය දියපාර දිගේ ගහගෙන ගිහිල්ලා පොකුණට වැටුණා. ඔයාලා දන්නව නේද මගේ දරුවෝ ඒ පොකුණ ළඟ කවුද ඉන්නේ කියලා? ඔව් අර නපුරු වලහ තමයි. ඉතින් නපුරු වලහ දැක්කා අඹ ගෙඩියක් පොකුණේ පාවෙනවා. පොකුණේ තියෙන අඹ ගෙඩිය අරගෙන කාලා බැලුවම වලහට දැනුණා එහෙම රස අඹ ගෙඩියක් කවදාවත්ම එයා කාලා තිබ්බේ නැති බව. පුදුම රසක් නෙමේ අඹ ගෙඩිය තියෙන්නේ. මම කවදාවත් කාලා නැහැ මේ තරම් රස අඹ ගෙඩියක්. මේ පැත්තේ අඹ ගස්වල ගෙඩිවල රස මම හොඳට අඳුරනවා. කොහෙන්ද මේ අඹ ගෙඩිය මෙතනට ආවේ? පොකුණට එන දියපාර දිගේ ගහගෙන එන්න ඇති. ඒ පැත්තට මම කවදාවත්ම ගිහිල්ලා නෑනේ. ගිහිල්ලාම බලන්නම්කෝ. වලහ දියපාර දිගේම ඇවිදගෙන ආවා. වලහ එනවා දුර ඉඳන්ම දැකපු වයසක වැඳිරිය දරුවන්ට අනතුරු ඇඟෙව්වා. සේරමල හැංගෙනවා.
අයියෝ අපි විනාශයි දුවනවා අර කන්දේ හා පැත්තේ තියෙන ගල් ගුහාවට ඉක්මනට දුවනවා වඳුරු රංචුවම ගල් ගුහාවට දුවලා හැංගුණා වලහා අඹ ගහ ළඟට එනකොට හැමෝම හැංගිලයි හිටියේ අඹ රස වලට වහ වැටුණු වලහා ගස්වලට නැග සේරම කෑවා විනාශ කරලා දැම්මා මේ අතර ගල් ගුහාවේ හැංගුණු වඳුර රංචුව මේ කරදරයෙන් බේරෙන්න විදිහක් ගැන සාකච්ඡා කළා මට නම් තේරෙන්නේ නෑ දැන් මේ නසරාණි වලහගෙන් බේරෙන්නේ කොහොමද කියලා අයියෝ අපි විනාශයි මේ වඳුරු රංචුවේ හිටියා චූටි නුවණක්කාර වඳුරු පැංචෙක් ආච්චියේ අපි මේ නපුරු වලහව ගුහාව තුල හිර කරලා දාමුකෝ මේ දොරෙන් ඇතුළට ආවම වෙන කිසිම තැනකින් එළියට යන්න ඉඩක් නෑනේ ඉන්න අපි මේ ගුහාවේ උගුලක් කටවමුකෝ ෂා ඒක නම් නියම අදහසක් කොළුවෝ වඳුරු රංචුවම එකමුතුව වැඩ කරා ශක්තිමත් දඬු වැල් ගෙනල්ලා හොඳ උගුලක් හැදුවා. එයාලා ගුහාව ඇතුළට පළතුරු වර්ග ගෙනල්ලා පිරෙව්වා. අපේ නුවණක්කාර වඳුරු පොඩිත්තා මී වදයකුත් අරගෙන ඇවිත් ගුහාවෙන් තිබ්බා. කොහෙන්ද දරුවෝ මේ අදහස ඔයාට ආවේ? නියම අදහසක් නේ. ඇයි ආච්චි කියලා දුන්න කතාවල තියෙන්නේ වලස්සු මීවද කන්න ආසයි කියලා. හොඳයි. ඔන්න ඉතින් දැන් වඳුරු රංචුව උගුල හදලා ඉවරයි. දැන් තියෙන්නේ වලහව උගුල හදපු ගල් ගුහාවට එක්කරගෙන එන එක. ගුහාව ළඟ ඉඳන් වලහා ඉන්න පැත්තට වෙනකම්ම පාර දිගටම පළතුරු දැම්මා. වලහා පළතුරු කාලා ගහක් යටට වෙලා සැපට සැපේ නිදි. ඒ නිසා සද්ද බද්ද නොකර වඳුරු රංචුවට පළතුරු දාන වැඩේ කරන්න පුළුවන් වුණා. අවදි වුණ වලහා දැක්කා පළතුරු පාර දිගේ වැටිලා තියෙනවා. වලහා පෙරේතකමට පළතුරු ඇහිඳගෙන කකා දිගටම ගියා. ගුහාව ඇතුළටම ගියා. ගුහාව ඇතුලේ තියලා තිබුණ මී වදේ ගත්ත ගමම්ම උගුල ගැස්සිලා ගුහාව ඇතුලේ වලහා හිර වුණා. කවුද? මේ මොකද උනේ? මට යන්න විදියක් නෑනේ. මම හිර වෙලා. ඉතින් දරුවෝ නුවණක්කාර වඳුරු පැංචයි එකමුතුව සමගියෙන් වැඩ කරපු වඳුරු රංචුවමයි හින්දා මුළු කැලෑවම මේ වලස් නපුරගෙන් බේරගන්න පුළුවන් වුණා. හැබැයි එයාලා නපුරු වලහව අමතක කරේ නෑ. එයාට දවසකට ඕන කෑම බීම ගුහාව ඇතුළට දුන්නා. අපි කාටවත් නපුරු වෙන්න හොඳ නෑනේ. නේද? මේ වගේ කතා දිගටම බලන්න අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඔන්න කිරි ගොවිපලක අයිතිකාරයෙක් හිටියා. මේ අයිතිකාරයා ළඟ එළදෙන්නුන් ගොඩාක් ඉන්නවා. දවසක් මේ කිරි ගොවියව හොයාගෙන වයසක මිනිස්සෙක් ආවා. පුතේ මම ආවේ ඔයාගෙන් ලොකු උදව්වක් බලාපොරොත්තුවෙන්. මොකද්ද මාමේ ඔයාට මගෙන් ඕන උදව්ව? පුතේ මම දැන් හුඟක් වයසයි. මමත් හොඳ කිරිගොවියෙක්. මගේ ළඟ ඉන්නවා හොඳ එළදෙනක්. ඉතින් මාමේ මොකද්ද මගෙන් වෙන්න ඕනේ? මට දැන් එළදෙන බලාගන්න එක කරන්න අමාරුයි පුතේ. මම කැමතියි
මගේ එළදෙනව ඔයාට විකුණන්න. හරි මාමේ. මම බලලා ගන්නම්කෝ. ඉතින් මේ කිරිගොවියා අර එළදෙන හොඳින් ඉන්නවද කියලා බලන්න ගියා. ඒ එළදෙන හොඳයි කියලා හිතුන නිසා සල්ලි දීලා එළදෙනව අරගෙන Tamanගේ ගාලට අරගෙන ආවා. අරන් ඇවිල්ලා ගහක ගැට ගහලා තනකොළ කන්න දුන්නා. ඊළඟ දවසේ උදේ කිරිගොවියා අලුත් එළදෙන ළඟට ගිහාම කවදාවත් දැකපු නැති අඩිසලකුණු වගේක් හැම තැනම තියෙනවා දැක්කා. කාගේද මේ අඩි සලකුණු? මම කවදාවත් දැකලා නැහැ. දඩයම් මාටියව ගෙන්නලා අහලා බලන්න ඕනේ. කිරිගොවියා ගමේ හිටපු දඩයන් මාටින්ව එක් කරගෙන ආවා. මේ දඩයම් මාටින් කැලෑවින්න සත්තුන්ව හොඳට අඳුරනවා. සතෙකුගේ අඩිසලකුණක් දැක්කහමත් එයාට කවුද සතා කියලා කියන්න පුළුවන්. මාටින් බලන්න මේ අඩි සලකුණු කාගේද කියලා. කෝ බලන්න. මේ නම් කොටියෙකුගේම අඩිසලකුණු ආයිබුවන්ඩ. කොටියෙකුගේ වෙන්න බෑ. ඔව් මට හොඳටම විශ්වාසයි. මේ කොටියෙකුගේ අඩිසලකුණුම තමයි. කොටියෙක් කොහෙන්ද මෙහෙ? ඒත් මෙහෙට කොටියෙක් ආව නම් මගේ එළදෙන්නු ටික කණ්ඩ එපැයි. එහෙම කිසිම විනාශයක් නොකර කොටියෙක් යනවද? මාටින් මේ ඔහෙට වැරදිලා වෙන්න ඇති. හොඳට බලන්න. මට වරදිනවද උන්නේ එහෙම? මට 100ට 200ක් විශ්වාසයි. මේ කොටියගේ අඩිසලකුණුම තමයි. මෙහෙම කියලා මාටින් යන්න ගියා. කිරිගොවියට නම් මේක හරීම ප්‍රශ්නයක් වුණා. පහුවෙන්ද උදෙන්ම කිරිගොවියා ආවා අලුත් එළදෙන ළඟට. අදත් කොටිය ඇවිත්නි. හැම තැනම අඩි සලකුණුත් තියෙනවා. හැබැයි එළදෙනට හීරීමක්වත් වෙලා නෑනි. මේක නම් කොහොම හරි හොයා ගන්නම ඕනේ. මෙහෙම හිතපු කිරිගොවියා ආයෙමත් මාටින්ව හොයාගෙන ගියා. අනේ මාටින්, මම ලොකු අමාරුවක වැටිලා ඉන්නේ. මට මේ ගැටලුව විසඳගන්න උදව් කරන්න. මොකද්ද මම කරන්න ඕනේ? මට මේ එන කොටියව ඇස් දෙකෙන්ම බලා ගන්න ඕනේ. ඇයි මම කියපු දේ විශ්වාස නැද්ද? විශ්වාසයි. ඒත් ඒ කොටිය ඇවිදිලා මොකද කරන්නේ කියලා බලා ගන්න ඕනේ. එහෙම නිකමට කොටියෙක් ඇවිත් යන්නේ නෑනේ. අඩි සලකුණු වල හැටියට නම් ආයිබෝවන්ඩ මේක ලොකු කොටියෙක්. ඒකනේ උන්නේ. අද රෑට අපි රැකගෙන ඉඳලා බලමුද මේ කොටිය ඇවිල්ලා මොකද කරන්නේ කියලා. හරි එහෙනම් මම එන්නම්කෝ රෑ වෙලා. කෝකටත් ආයිබෝවන්ඩ මම ගිනි බටේ අරගෙන මෙන්නම්කෝ. එදා රෑ කිරිගොවියයි මාටිනුයි ගිනි බටෙත් තියාගෙන හැංගිලා එළදෙන දිහා බලාගෙන හිටියා. රෑ මැදියම් වේගෙන එනකොට කැලෑව පැත්තේ ඉඳලා ලොකු කොටියෙක් එනවා දැක්කා. කිරිගොවියා හොඳටම බය වුණා. මාටින් ඉක්මනින්ම ගිනි බටේ කොටියට ඉලක්ක කරලා පත්තු කරන්න බලාගෙන හිටියා. ඒත් හරිම පුදුම දෙයක් තමයි සිද්ධ වුණේ. ඒ කොටියා අලුත් එළදෙන ළඟට වෙලා ආදරෙන් හිටියා. කොටියෙක් මෙහෙම එළදෙනෙක්ට ආදරෙන් ඉන්නව දකින්න තියෙන්නේ මොන රටේද?
මේ දැකපු දේ නම් කිරි ගොවියටයි මාටින්ටයි හිතා ගන්නවත් බැරුව ගියා. ඉතින් උදෙන්ම දෙන්නත් එක්කම එළදෙනව මිලදී ගත්ත වයසක ගොවියා හොයාගෙන ගියා. මේ උන්නැහි හරිම පුදුම දෙයක්නේ මම දැක්කේ. මොකද්ද පුතේ ඒ? ඔයාගෙන් ගත්ත එළදෙන ළඟට හැමදාම රෑට කොටියෙක් එනවනේ. ඒ විතරක් නෙමෙයි ලොකු උන්නේ. ඒ දෙන්න හරිම ආදරයෙන් ඉන්නේ. අනේ ඕ පුතේ, ඒ කොටියා එහෙටත් ආවද? ඔව් උන්නැහි එහෙටත් ආවා. ලොකු උන්නේ. මොකටද හැබෑට මේ කොටියා හෙට එන්නේ? ඔය කොටියා සිරිබොන පැටියා කාලේ කැලේ අතරමං වෙලා. එහෙම අතරමං වෙලා එද්දී අපේ එළදෙන තමයි ඔය කොටි පැටියට කිරි දුන්නේ. අම්මලාට කොයි පැටියත් දරුවෙක්නේ. ඉතින් මාත් ඔහේ කිරි දෙන්න ඉඩ ඇරියා. හරි පුදුමයිනේ. ඒත් ඉතින් ඒකා දැන් කිරි බොන්නේ නෑනේ. ඔව් ඔව්. ඒත් කොටි පැටියා හිතාගෙන ඉන්නේ එළදෙන ඌගේ අම්මා කියලා. ඉතින් ඒ කොටියා අම්මව බලන්න හැමදාම එනවා. හැබැයි ඒ කොටියගෙන් කරදරයක් නම් කාටවත්ම මේ වෙනකන්නම් වෙලා නෑ මයි පුතේ. ඉතින් මේ කතාව අහපු කිරි ගොවියා එදා ඉඳලා ඒ එළදෙනව වෙනම ගහක ගැට ගහලා තියන්න පුරුදු වුණා. එතකොට කොටි පුතාටයි එළදෙන අම්මටයි නිදහසේ ආදරයෙන් ඉන්න පුළුවන්නේ. මේ වගේ කතා දිගටම බලන්න අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. සුදු පිංචි කැලෑවේ ඇවිදගෙන ගියා එයාගේ චූටි බබාලට කන්න කෑමක් හොයාගන්න. චූටි පැටවුන්ට පරිස්සමට ගේ ඇතුලේ ඉන්න කියලා ආවට පිංචිට නිතරම මතක් වෙන්නේ එයාගේ බබාල තුන්දෙනාව. කෑමට මොනවා හරි තියනවද කියලා විමසිල්ලෙන් වටපිට බල බල යන පිංචිගේ දිග කන්වලට කවුදෝ අඬන සද්දයක් ඇහුණා. හරිම වේදනාවෙන් අඬන සද්දයක් ඇහෙන්නේ. පිංචි හිමින් ඒ අඬන සද්ද ඇහෙන දිහාවට ගියා. මේ අඬන්නේ කවුද කියලා බලන්න. අනේ චූටි ඉබි පැටියෙක්නේ. එයාගේ කකුලත් හොඳටම තුවාල වෙලා. ඒ පැටිය හරිම වේදනාවෙන් ඉන්නේ. එහෙම වේදනාවෙන් ඉන්න පැටියව දැකලා පිංචිට ගොඩාක් දුක හිතුණා. කෝ පැටිය ඔයාගේ අම්මා? අර එහා පැත්තේ තියෙන ලොකු ගඟේ. ඔයාට මොකද පැටිය උනේ? ඇයි ඔයා මෙච්චර දුරක් තනියම ආවේ? මම තනියම ආවේ නෑ නන්දේ. එහෙනම් පැටියෝ මට අම්මා කියලා තියෙන්නේ ගඟ ඇතුලේ හැංගිලා ඉන්න කියලා. ගඟ මත පිටට එන්න එපා කියලා. ඒත් නන්දේ. පැටියෝ මොකද උනේ? මගේ පුතේ ඔයා මොන වෙලාවකවත් ගඟ මතු පිටට නම් යන්න එපා. ඇයි අම්මේ එහෙම කියන්නේ? ගඟ මතු පිට හරි ලස්සනට ඇතිනේ. මට හරිම ආසයි ගඟ මතු පිට බලන්න. බලන්නකෝ අම්මේ. ගඟ පතුලට මේ විදිහට ඉරේලිය වැටෙනවා නම් ගඟ මතු පිටට කොච්චර එළියක් ඇතිද? අනේ අම්මේ මට බලන්න ආසයි.
බලන්න ආස වුණාට කමක් නෑ මගේ පුතේ. ඔයා ටිකක් ලොකු වුණාම මං ඔයාව එක්ක අරගෙන යන්නම්කෝ. එතකම් මගේ පුතා තනියම නම් යන්න එපා. ගඟ මතු පිටට යන එක හරිම භයානකයි පුතේ. මොකද අම්මේ ඒ තරම් භයානක? එහි නපුරු සත්තු ගොඩාක් ඉන්නවා. මගේ පුතා අම්මා කියන දේ අහන්නකෝ. අනේ අම්මේ ඒත් මට යන්න ආසයිනේ. කිව්වනේ දැන් පුතාට. පුතා තව ලොකු වුණාම අම්මා එක්ක යන්න. නැන්දේ මට හරිම ආස හිතුණා ගඟ මතු පිට මොන වගේද කියලා බලන්න. අම්මා නැති වෙලාවක මම හොරෙන් හිමිහිට ගඟ මතු පිටට ආවා. ඇවිත් වටපිට බැලුවා. කවුරුවත් හිටියේ නැහැ. ගඟ මතු පිට හරිම ලස්සනයි. කෝ අම්මා කිව්ව විදිහට නපුරු සත්තු කවුරුවත් පේන්නේ නැහැනේ. ගඟ ඉවුර දෙපැත්තේ තියෙන ගස්වල ලොකු මේ තරම් ලොකු ගස් තියෙනවද අනේ? මට අම්මා පොරුනේ කියලා තියෙන්නේ. මුහුණේ වදින හුලං වල තියෙන සනීපේ මගේ මුළු ඇඟටම හුලං වදිනවනේ. ඕ මම මේ පියාඹනවද? මට පියාඹන්න බෑනේ. මේ මොකද මේ මම පියාඹන්නේ? මොකද වෙන්නේ කියලා මම උඩ බලනකොට නැන්දේ ලොකු කුරුල්ලෙක් මාව උස්සගෙන යනවා. අම්මා කිව්ව කතාව හරි නැන්දේ. ඒකනේ පුතේ අම්මලා කියන දේවල් අහන්න කියන්නේ. ඉතින් ඊට පස්සේ පුතා කොහොමද බේරුනේ? මාව එයාගේ ලොකු කූඩුවට අරගෙන ගියා. ඊට පස්සේ ලොකු හොටෙන් ඇනලා මාව කන්න හැදුවා. මගේ කකුලත් තුවාලුණා. හොඳටම රිදෙන්න ගත්තා. මම මගේ කටුව ඇතුලේ හැංගිලා හිටියා. මගේ කටුව නිසා ඒ කුරුල්ලට මාව කන්න බැරි වුණා. එයාට තරහ ගිහිල්ලාද කොහෙද මාව ඈතට විසි කරලා දැම්මා. මාව රෝල් වෙලා තමයි මෙතනට ආවේ. අනේ නැන්දේ මට හරියට රිදෙනවා. දැන් මොකද කරන්නේ? මට ඔයාව මෙතන තනියම දාලා යන්නත් බෑනේ. අපේ ගෙදර ගිහිල්ලා ඔයාගේ කකුල හොඳ කරගමුද? හාන් නැන්දේ ඔයා හරිම හොඳ කෙනෙක්. ඉතින් පිංචි එයාගේ පිටේ ඉබි පැටියව තියාගත්තා. තියාගෙන පරිස්සමට ඉබි පැටියව ගෙදරගෙන ආවා. දරුවනේ මෙහාට එන්නකෝ. මම ඔයාලට යාළුවෙක් එක් කරගෙන ආවා. දරුවෝ 3 දෙනා දුවගෙන ආවේ හරිම සතුටින්. දරුවෝ මේ ඉබි පැටියගේ කකුල හොඳටම තුවාල වෙලා. ඔයාලා මට උදව් කරනවද මෙයාට බෙහෙත් දාන්න? අපි කොහොම හරි ඉබි පැටියව සනීප කරමු අම්මේ. ඉතින් චූටි හා පැටව් ටික පිරිසිදු වතුර ගෙනාවා, පිරිසිදු රෙදි ගෙනාවා, තුවාලෙට බෙහෙත් ගෙනාවා. හැම දෙම අම්මගේ ළඟට ගෙනත් දුන්නා. පිංචි ඉබි පැටියාගේ තුවාලේ හොඳට සුද්ධ කරලා බෙහෙත් දැම්මා. අම්මා ගෙදර නැති වෙලාවට ඉබි පැටියාගේ උදව්වට පැංචෝ ටික හිටියා. එයාලා හරිම ආදරෙන් කරුණාවෙන් ඉබි පැටියව බලාගත්තා. කෑම බීම ඉබි පැටියාගේ ළඟටම ගෙනත් දුන්නා. ඒ නිසාම ඉබි පැටියාගේ කකුල ඉක්මනටම සනීප වුණා.
ඔයාට දැන් හොඳටම හොඳයිනේ. ඔයාගේ අම්මා ඔයා නැතුව හොඳටම බය වෙලා දුකෙන් ඇත්තේ. ඔව් නැන්දේ. මට මගේ අම්මව නිතරම මතක් වෙනවා. අම්මා පව්. එහෙනම් අපි යමු ඔයාලගේ අම්මා ළඟට. ඔයාලා හැමෝටම ගොඩක් පිං මට මේ කරපු උදව් වලට. ඔයාට තනියම යන්න බෑනේ. ඉන්නකෝ හෙට උදෙන්ම අපි යමු ඔයාගේ අම්මා ඉන්න ගඟට. ඔව් නැන්දේ අර නපුරු කුරුල්ලා ඒ හරියේ ඉන්නවනේ. මම තනියම හෙමින් යනකොට මාව ආයෙමත් අල්ලගනීවි. මටත් තනියම යන්න බයයි නැන්දේ. ඒකනේ දරුවෝ මම ඔයාව එක්කගෙන යන්නම්. ඊළඟ දවසේ උදෙන්ම පිංචි එයාගේ බබාලට ගෙදරට වෙලාම පරිස්සමට ඉන්න කියලා ඉබි පැටියවත් එක්කගෙන ගඟ තියෙන පැත්තට ගියා. නැන්දේ අර ලොකු කුරුල්ලා ඉන්නවා. අනේ නැන්දේ අපිව අල්ලගනීද? කලබල වෙන්න එපා පැටියෝ. අපි මේ ගස් පඳුරු වලට මුවා වෙවි හිමින් යමු. එතකොට එයාට අපුව පේන්නේ නැහැ. සත්ත කරන්නේ නැතුව හිමීට යමු පැටියෝ. හරි නැන්දේ මම ඔයා කියන විදිහටම කරන්නම්කෝ. ඉතින් ගස් පඳුරු වලට මුවා වෙවි පිංචි ඉබි පැටියයි ගම් ඉවුරට ආවා. ගම් ඉවුරට එනකොට ඉබි අම්මා අඬ මග බලාගෙන ඉන්නවා. එයාගේ දරුවා කොයි වෙලේ හරි එයි කියලා. අනේ මගේ පුතේ ඔයා මෙච්චර දවසක් කොහෙද ගිහිල්ලා හිටියේ? මම කොච්චර බයෙන්ද හිටියේ. අපි හිතුවේ ඔයාට ලොකු කරදරයක් වෙන්න ඇති කියලා. මට ලොකු කරදරයක් වුණා තමයි අම්මේ. ඒත් මාව මේ හානැන්ද බේරගත්තා. හානැන්දයි එයාගේ දරුවෝ ටිකයි තමයි මාව සනීප කරේ අම්මේ. අනේ හාමිනේ ඔයාට ගොඩාක් පිං මගේ දනුවව සනීප කරලා ගෙනත් දුන්නට. ඒක සුළු දෙයක් නේ ඉබිහාමිනේ. හැබැයි දරුවෝ ආයෙනම් අම්මා තාත්තා වැඩිහිටියෝ කියන දේවල් අහන්න පුරුදු වෙන්න ඕනේ. එයාලා එපා කියන දේවල් කවදාවත්ම කරන්න එපා දරුවෝ. එහෙම වුණොත් ඔයාලටම තමයි කරදර විඳින්න වෙන්නේ. මම අද ඉඳන් හොඳ දරුවෙක් වෙනවා නැන්දේ. මේ වගේ කතා දිගටම බලන්න අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඔන්න මේ කතාවේ ගමේ ඉන්න හොඳම ගොවියා තමයි බණ්ඩිරාල කියන්නේ. ඉතින් මේ බණ්ඩිරාල ගමේ පොඩි පිරිසක් එක්ක ගොවිතැන් කරලා මහන්සියෙන් උපයාගෙන හරිම සතුටින් ජීවත් වෙනවා. ඔන්න බණ්ඩිරාලගේ පුතා මේ ගමේ ඉන්න උත්සාහවන්ත ධෛර්යවන්ත ඉලන්දාරියෙක්. එයා බණ්ඩිරාලගේ ගොවිතැන් වලට වගේම අනිත් හැම දෙයකටමත් බණ්ඩිරාලට කරට කර උදව් කළා. ඔන්න එක දවසක් බණ්ඩිරාල එයාගේ පුතා එක්ක වැඩ කරන ගමන් ලොකු කතාවකට වැටුණා. පුතේ මේ පැල හිටවනවා වගේම මේ පැලවලට අපි හොඳට සත්කාර කරන්න ඕනේ. වෙලාවට පොහොර ටික වෙලාවට වතුර ටික දැම්මේ නැත්තම් අපට මේ පැලවලින් අස්වනු නෙලා ගන්න බැරි වෙනවා. ඔව් තාත්තේ මම දන්නවා දැන් වෙලාවට වතුර ටික පොහොර ටික දාන්න තාත්තේ. මම තාත්තා දිහා බලාගෙන ඉඳලම ඉගෙන ගත්තා. මගේ හොඳ පුතා
දැන් මගේ පුතා පොඩි දරුවෙක් නෙමේනේ. මේ හැමදේම හොඳට ඉගෙන ගන්න ඕන පුතේ. ඔන්න ඉතින් දෙන්න හේනේ වැඩ කර ඉන්න අතරේ ගමහාමිනේ රසම රස හැලපත් එක්ක බෙලිමල් තම්බලා හකුරු මුලකුත් අරගෙන හේනට ආවා. දෙන්න බර කතාවක් වගේ. ඒකට කාරි නෑ. දැන් මහන්සිත් ඇතිනේ දෙන්නටම වැඩ කරලා. දෙන්නගෙම ඇඟ නිමෙන්නත් එක්ක මේ බෙලිමල් වතුර ටික බීලා හිටියනම් හොඳයි නේද? ඔන්න ඉතින් ගමරාලයි ගම පුතයි මේ ගමහාමිනේ ගෙනාපු හැලප ටික රහ කර බඩ පිරෙන්න කාලා මහන්සිය නිවෙන්නත් එක්ක කිතුල් හකුරුයි බෙලිමල් වතුරයි උණු පිටින්ම දෙන්නම එක දිගට බීගෙන ගියා. ආමිනේ බෙලිමල් ටික නං පංකාදු 5යි. මහන්සිය කොහෙන් ගියාද නෑ. පුරක්කන් හැලප එකත් හරිම රසයි. බඩ පිරෙන්නම කෑවා. මම දන්නවනේ ඉතින් අපේ ගමරාල බෙලිමල් වලටයි කිතුල් හකුරු වලටයි බොහොම මනාපයි කියලා. අන්සි වෙලා විඩාව නිවා ගන්න ගමන් ගොවිරාල අමුතු කතාවක් පුතාට කිව්වා. පුතේ මට පුතාට කියන්න කතාවක් තියෙනවා. මම කුඩා කාලේ මේ ගම්මානෙට ලොකු නියගයක් ආවා. ඉතින් අපි ආහාර වර්ග ධාන්‍ය වර්ග හරීම අරපිරිමැස්මෙන් තමයි පාවිච්චි කෙරුවේ. ඉතින් තාත්තලා කොහොමද එච්චර ලොකු නියගයකට මුහුණ දුන්නේ? හිතා ගන්නවත් අමාරුයිනේ. ඒක තමා මගේ පුතාට මේ කියන්න හදන්නේ. ඉතින් පුතේ නියගේ අවසාන වෙලා වරුසාව කාලේ එනකොට ගමේ මිනිස්සු කාළඟවත් වගා කොරගණ්ඩවත් ධාන්‍ය වර්ග බීජ වර්ග තිබුණේ නෑ පුතේ. ඒක හින්දා මගේ පුතා හොඳට හිතට ගණ්ඩ ඕනේ මොන තරං ආහාර හිග වුණත් වරුසාව කාලෙට වගාවට ධාන්‍ය බීජ ඉතුරු කොරගණ්ඩ. හොඳමයි තාත්තේ. මම තාත්තා කියපු දේ හිතට ගන්නම් තාත්තේ. ඔන්න ඉතින් මෙහෙම කාලයක් ගත වුණා. දැන් ඉතින් ගොවිරාලටයි ගමහාමිනේටයි වයසයි. මේ දෙන්නටත් වෙනදා වගේ වැඩ කරන්න බෑ. ඔන්න දවසක් දා ගම පුතා උදැල්ලත් අරගෙන කුඹුරට යන්න පිටත් වුණා. වැහි කාලෙත් පහ වුණා. ගඟේ වතුර මට්ටමත් හොඳටම අඩුයි. වහින පාටකුත් නෑ. අනේ මන්දා පොළවත් හොඳටම තදයි. දැන් මොකද කරන්න කියලා කල්පනා කර ඉන්න අතරේ මෙතනින් යන වෙන ගොවිරාල කෙනෙක් ගම පුතාව දැකලා මෙන්න මෙහෙම අහනවා. පුතේ වැස්සනම් වහින පාටක් නෑ වගේ නේද? ඒක තමා මාත් බැලුවේ මාමේ. වැස්සනම් වහින පාටක් නෑ. බලමුකෝ අපි තව දෙතුන් දුහක්. අනේ පොතේ මම ඉතුරු කරගත්ත කෑම ටිකත් ඉවරයි. වගා කොරන්න තිබුණු ධාන්‍ය ටිකත් ඉවරයි පුතේ. මෙහෙම කියලා ගොවි පුතා යන්න යනවා. ඔන්න දැන් ගම පුතා ගෙදර ගිහිල්ලා තනියම වාඩි වෙලා කල්පනා කර ඉන්නවා. හැබැයි බණ්ඩිරාල දන්නව මොකක් ගැනද මේ පුතා කල්පනා කරන්න කියලා. මගේ පුතේ පුතාට මම කිව්වා නේද මෙහෙම කාලයක් එනවා කියලා. මගේ පුතා මුලේ කල්පනා කරලා වැඩ කරා නම් කිසිම දෙයකට බය වෙන්න එපා. ඔන්න ටික දවසක් මෙහෙම ගත වෙලා ගියා. වැස්ස නම් වහින පාටක් නෑ. දැන් මුළු ගමේම ධාන්‍ය වර්ග ඉවර වෙලා. ඔන්න මෙහෙම යද්දි ආහාර හිඟය ඇති වුණා. ගඟේ වතුර මට්ටමත් හොඳටම අඩු වුණා. දැන් මිනිස්සු ළඟ කන්නවක් දෙයක් ඉතුරු වෙලා නැහැ. ඉතින් එයාලා කැලේට ගිහිල්ලා අල වර්ග හොයාගෙන තමයි කන්න ගේන්නේ. ඔන්න ඉතින් එක දවසක් බණ්ඩිරාල උන්නහේගේ ගෙදරට වයසක මිනිස්සෙක් කෑම හොයාගෙන ආවා.
ඉතින් බණ්ඩිරාල හිස් අතින් යවුවේ නෑ. කැලෙන් හාරගත්ත අලයක් දීලා ඒ මිනිස්යව පිටත් කළා. ආහාර හිඟය දිනෙන් දින එන්නම වැඩි වුණා. මිනිස්සු මේ ගැන කතා බහ කරන්න පටන් ගත්තා. ඔන්න ඉතින් මෙහෙම දින කීපයක් යනකොට හොඳටෝම ගොරව වහින්න ගත්තා. මිනිස්සුන්ට හරිම සතුටුයි. තාත්තේ දැන් අපේ අපල කාලය ඉවරයි. හොඳටම වරුසාව හම්බුණා. අපට පුළුවන් හෙට ඉඳලා වගා කරන්න. හැබැයි බණ්ඩිරාල උන්නේ නම් මුකුත් කීවේ නෑ. බණ්ඩිරාල දන්නවා වගා කරන්න ගම්මුන් ළඟවත් තමන්ගේ පුතා ළඟවත් ධාන්‍ය වර්ග ඉතුරු කරගෙන නෑ කියලා. බණ්ඩිරාල පැත්තකට වෙලා කිසිම දෙයක් නොකිය බලාගෙන හිටියා. ඔන්න දැන්නම් වැස්ස නතර වෙලා ගඟ පිරීලා පරිසරය සාරවත් වෙලා හරිම ලස්සනයි. මේ සේරම සිද්ධියස්සේ ගම්මු ඔන්න ලොකු කතා බහක. දැන් අපි මොකද කරන්නේ? මොනව කරන්නද කියලා හිතා ගන්නවත් බෑ. අපි කාලඟවත් දැන් වගා කරන්නවත් ධාන්‍ය වර්ග ඉතුරු වෙලා නෑනේ. අපරාදේ. අපට මොන ක්‍රමයකින් හරි ධාන්‍ය වර්ග ඉතුරු කරගන්න තිබුණා. දැන් අපි මොකද කරන්නේ? ඔන්න දැන් වැස්ස ලැබිලා වැඩ කරන්න පුළුවන් වුණාට කාලඟවත් දාන්නේ නෑ කියලා ගම්මුන්ට තේරුණා. මේ ගැන දැන් සේරම අය කල්පනා කර ඉන්නකොට හීන් අම්මා මෙන්න මෙහෙම කතාවක් කියනවා. අපේ ගමේ ඉන්න හොඳම ගොවිරාල තමා බණ්ඩිරාල. ඔන්න එක කාලෙකුත් මේ වගේම නියගයක් ඇවිල්ලා බණ්ඩිරාල ළඟ තමා ධාන්‍ය වර්ග තිබුණේ. අපි බණ්ඩිරාලගෙන් උපදෙසක් ලබා ගමුද? මම හිතුවා හරි. ඔය එන්නේ කට්ටිය මං හොයාගෙන. මම දන්නවා මේ දේ වෙනවා කියලා. මම දැනන් උන්නා ගම්මු මං හොයාගෙන එන විත්තිය. මම කලින් මගේ පුතාටත් කියලා තිබුණා. කොච්චර ආහාර හිග වුණත් වගාවට ඕන ධාන්‍ය වර්ග ඉතුරු කරගන්න කියලා. කෝ ඇහුවය ඉතින්? මම ගිය අවුරුද්දේ නෙලපු ධාන්‍ය ටිකක් ආන් අර ගේ පිටිපස්සේ අටුව උඩ තියෙනවා. ඒකෙන් පුළුවන් විදිහට කට්ටියම බෙදාගෙන වගාව පටන් ගන්නවා හොඳයි. මෙහෙම කියලා බණ්ඩිරාල සියලු දෙනාටම තමන් ඉතුරු කරගත්ත ධාන්‍ය වලින් ටික බෙදලා දුන්නා. ඉතින් බණ්ඩිරාලගේ පුතාට එයා ගැනම හරිම ලැජ්ජා හිතුණා. තාත්තා කලින්ම කියපු දේ කරගන්න බැරි වුණ හින්දා තමයි එයාට මෙහෙම ලැජ්ජා හිතුනේ. ඔන්න දැන් වර්ෂාව ලැබිලා වගාව සාරවත් වුණා. ඉතින් ගම්මුන්ට හොඳ අස්වැන්නකුත් ලැබුණා. ඔන්න දැන් බණ්ඩිරාලට හරිම සතුටුයි. ඉතින් ගම්මුන්ටත් ඒ සතුට ඉහවහා ගියා. ඉතින් ගම්මු එයාලා ආසාවෙන් ගෙනාපු ධාන්‍ය වලින් කොටසක් බණ්ඩිරාලටත් දුන්නා. ඉතින් මේ කතාවෙන් කියලා දෙන්නේ අපිට හම්බෙන හැමදේම අපි විනාශ කරගන්න නරකයි. අපි පසු කාලයේ බලලා ඒ දේවල් ඉතිරි කරගන්නත් ඕනේ. අපිට මේ කතාව අවසානයේදී බණ්ඩිරාල හොඳ පාඩමක් කියලා දුන්නා. ඔන්න විශාල කැලෑවක ලොකු මාලිගාවක් තිබුණා. මේ මාලිගාවේ රජතුමයි බිසවයි සතුටින් ජීවත් වුණා. මේ දෙදෙනාගේ සතුට වැඩිවීමට තවත් හේතුවක් උනේ එයාලට ලස්සන කුමාරිකාවක් හිටියා. මේ කුමාරිකාව හරීම ලස්සනයි. මේ රජතුමා හරිම කරුණාවන්ත නිසා ගමේ පුරවැසියොත් රජතුමාට හරීම ආදරෙයි. පියාණනි මට මල්වත්තට යන්න ඕනේ. මල්වත්තේ සමනල්ලු ඒ වගේ ලස්සනත් බලන්න ඕනේ. ඔව් රජතුමනි මමත් ඒකට කැමතියි. අපි ගොඩක් කාලෙකින් එළියට ගියෙත් නෑනේ. ඒක නිසා අපි මල්වත්තට යමු. හොඳයි එහෙනම් අපි මල්වත්තට යමුකෝ.
ඉතින් ඔන්න රජතුමායි බිසවයි ලස්සන තරුණ කුමරියයි මල්වත්තට ගියා. රජතුමා සහ බිසව මල්වත්ති වාඩි වෙලා ලස්සන බලබලා ඉන්නකොට තරුණ කුමරිය මල්වත්ති සමනල්ලු දිහා මල් දිහා ආසාවෙන් බලාගෙන හිටියා. ඉතින් ටික වෙලාවක් යනකොට දන්නේම නැතුව හැන්දෑ වුණා. දැන් රෑ වෙන්න ළඟයි. අපි මාලිගාවට යන්න ඕන කුමරිය. හොඳමයි පියාණනි, අපි යමු. මෙහෙම කියමින් රජ කුමරිය රජතුමා සහ බිසව රජවාසලට ආවා. ඉතින් ඔන්න තවත් දවසක් උදා වුණා. රජතුමාගේ කරුණාව සහ නුවණක්කාරකම නිසා ගම්වාසීන් රජතුමාට ප්‍රශංසා කළා. ගම්වාසීන් රජතුමාට ගොඩක් ලෙන්ගත වුණා. ඔන්න මේ වනාන්තරයේ තවත් පැට්ටක පිරිසක් ජීවත් වුණා. ඝන වනාන්තරයේ ගල් ගුහාවල රාක්ෂියෝ. ඉතින් මේ රාක්ෂයන්ට දිවා කාලේ මිනිසුන්ගේ වේශය ගන්න පුළුවන් වුණා. අපට තාමත් බැරි වුණානේ අර රජමාලිගාව අයිති කරගන්න. මෙච්චර බලයක් තිබිලත් අපට ඒක කරගන්න බැරි වුණා. රජතුමනි, ඒ රජතුමා හරිම නිහතමානී එඩිතරයි. කාටවත් බය නැහැ. අපි මොනවා ගම්වාසීන්ට කිව්වත් ගම්වාසීන් එක පිළිගන්නේ නැහැ. රජතුමත් එක්ක ભેද කරන්න අමාරුයි. අපට මේකට වෙන මොකක් හරි කරන්න වෙනවා. ඉතින් මොනවා හරි හිතනවා රජවාසල අයිති කරගන්න. ඉතින් ඔන්න මේ විදිහට මේ රජමාලිගාව අත්පත් කරගන්න මේ රාක්ෂයින් හැමදාම එක දේවල් කල්පනා කරනවා. ඒත් මේ රාක්ෂයින් අතරේ තරුණ රාක්ෂියෙක් ඉන්නවා. එයා නම් මේ වගේ දේවල් වලට කැමති නැහැ. ඒක නිසා මේ තරුණ රාක්ෂයා මේ වගේ දේවල් කතා බහ කරන්නේ. රජතුමනි, අපි රාක්ෂයෝ. අපිට මේ රජමාලිගාව සුදුසු. රජමාලිගාව සුදුසු රජතුමාටයි ගම්වාසීන්ටයි. ඉතින් අපට සුදුසුම තැන තමා මේ වනාන්තරේ, මේ ගල් ගුහා. ඉතින් රජතුමනි, අපි මේවට වෙලා ඉමු. මේක අහපු රාක්ෂයාට හොඳටම කේන්ති යනවා. මෙච්චර කාලයක් මම තමයි උපදෙස් දුන්නේ. මගේ අන තමයි මෙතන ක්‍රියාත්මක වුණේ. දැන් එනවද මට උපදෙස් දෙන්න? කරන්නම් හොඳ වැඩක්. මෙසේ කියමින් රාක්ෂ නායකයා මෙම තරුණ රාක්ෂයා තමන්ගේ පිරිසෙන් පිටුවහල් කර වෙනත් වනාන්තරයකට පිටත් කර යවීමට තීරණය කරා. අද සිට නුඹ අපේ රාක්ෂ රැලෙන් අයින් කරනවා. අය ආවොත් ගහේ බැඳලා කස පාරවල් දෙනවා. යනවා අපේ රැලෙන් යන්න. රාක්ෂ නායකයා තරුණ රාක්ෂයාට බැන වෙනත් කැලෑවකට පිටත් කර යවුවා. ඉතින් ඔන්න රජමාලිගාවට තවත් දවසක් උදා වුණා. වෙනද වගේම සාමකාමී විදිහට රටවැසියෝ, රජබිසව, කුමාරිකාව සතුටින් ජීවත් වුණා. මේ අතරේ රාක්ෂ පිරිස එකතු වෙලා ලොකු කතා බහක. රජතුමනි, මට හොඳ අදහසක් ආවා. අපිට දිවා කාලේදී මිනිස්සුන්ගේ වෙස් ගන්න පුළුවන්. අපි මිනිස් වේශයෙන් දිවා කාලේදී රජමාලිගාවට ඇතුළු වෙලා අපේ තියෙන බලය පාවිච්චි කරලා රජතුමයි බිසවයි හේවායොයි නිදි කරවලා සදහටම කාමරවල හිර කරලා දාමු. ඒක නියම අදහසක්. අපි එහෙනම් ඒ අදහස ක්‍රියාත්මක කරමු. රජතුමනි, අපි මෙහෙම කරමු. මම දිවා කාලේ මහලු වෙසින් රජමාලිගාවට ඇතුළු වෙලා මේ දණ්ඩෙන් හිමීට රජතුමාගේ බිසවගේ හේවායන්ගේ ඔළුවට තට්ටු කරනවා. එතකොට සදා කල්ම මේ කට්ටිය නිදියනවා. අය ඇහැරෙන්න නම් මේ දණ්ඩෙන්ම තට්ටු කරන්න ඕනේ.
ඉතින් අපි කවුරුත් ඒක කරන්නේ නෑනේ. අපි එහෙම කරමු. ඒක නියම අදහසක්. මටත් ඕන මේ කරදරකාර රජාව සදහටම නිදි කරවලා දාන්න. නියම අදහසක් ඒක. අපි එහෙම කරමු. ඉතින් මේ අදහසත් සමග මහලු වෙස්ගත් රාක්ෂයා රජවාසලේ දොරටුව ළඟට හිමීට ආවා. එතකොටම දොරටුපාල කෙනෙක් මහල්ලා ඉස්සරහට ආවා. ඒ මහල්ලා කොහෙද මේ යන්නේ? කාගේ අවසරයක් මතද යන්නේ? මම මේ මහරජතුමාව බැහැ දකින්න යන ගමන් රාජපුරුෂයෙක් අතේ මට පණිවිඩයක් එවලා තිබුණා. ආහාර මල්ලක් තියනවා අරගෙන යන්න එන්න කියලා. එහෙමද? මේ දවස්වල රජතුමාට වැඩියෙන් හම්බුණු කෑම ටික සේරම දුප්පත් මිනිස්සුන්ට බෙදනවා. එහෙනම් ඔහෙටත් එන්න කියන්න ඇත්තේ ඒකට. හරි එහෙනම් අවසරයි යන්න. හොඳමයි එහෙනම් මම ගොහින් එන්නම්. ඉතින් ඔන්න දොරටුපාලටත් එසේ කියලා මහලු වෙස්ගත් රාක්ෂයා රජතුමාව බැහැ දකින්න ගියා. දැකලා මෙන්න මෙහෙම කිව්වා. රජතුමනි, ගමේ හැමෝම ඔබේ ගුණ තමයි කතා වෙන්නේ. ඔබේ ගුණ තමයි වර්ණනා කරන්නේ. ඉතින් ඔබතුමා බැහැ දැකලා ඔබතුමාට ආශිර්වාද කරලා යන්න ආවේ රජතුමනි. බොහොම ස්තුතියි මගේ සේවය අගය කරාට. මම කැමතියි ඔබගෙන් ආශිර්වාද ලබා ගන්න. මෙසේ කියමින් රජතුමා සහ බිසව මහල්ලා ඉදිරියේ ඔළුව පහත් කරන විට මහල්ලා අතේ තිබුණු මායාරිටෙන් හිමීහිට රජතුමාගෙත් බිසවගෙත් ඔළුවට තට්ටු කරා. ඒ මොහොතෙම රජතුමයි බිසවයි ලොකු නින්දකට වැටුණා. මේ විදිහට රජවාසලේ හිටපු සියලුම හේවායන් නින්දට පත් කරා. හැබැයි මේ වෙන සිදුවීම කුමාරිකාව බලාගෙනයි හිටියේ. කුමාරිකාව තනියම මෙන්න මෙහෙම හිතන්න ඕන. අනේ මගේ අම්මටයි තාත්තටයි මොකද මේ උනේ? මමත් මේ නපුරු මහල්ලට අහුනොත් මටත් මේ දේ තමයි වෙන්නේ. කොහොම හරි මෙතනින් පැන ගන්න ඕනේ. මිහිම සිතූ රජකුමරිය හිමීට මාලිගාවෙන් පිට වෙලා මහා වනාන්තරයට යන්න ගියා. ඊට පස්සේ රාක්ෂයෝ කට්ටියම ඇවිල්ලා රජවාසල අත්පත් කරගත්තා. ඉතින් අසරණ කුමරිය කැලේ මැද තනියම යනවා. එයාට කැලේ වෙඩිය හුරුත් නෑනේ. ඔන්න මෙහෙම යනකොට හොඳටම බඩගින්නකුත් දැනෙනවා. කුමරියට කරගන්න දෙයක් නෑ. අනේ මම මේ මහා කැලේ තනි වෙලා මම මොකද කරන්නේ? මට හොඳටම බඩගිනි. මට ගොඩක් බයත් හිතෙනවා. මෙහෙම හිතා ඉන්නකොටම කුමරිය නොහිතපු දෙයක් වෙනවා. ලස්සන තරුණයෙක් කැලේ මැදින් කුමාරිකාව ඉන්න පැත්තට එනවා. හරිම ලස්සන තරුණයෙක්. මම මෙයාගෙන් උදව් ඉල්ල ගන්න ඕනේ. වෙච්ච හැම දෙම මෙයාට කියන්න ඕනේ. මේ අහුනද? මම මේ කැලේ අතරමං වෙලා ඔයාට පුළුවන්ද මට උදව් කරන්න? මම කැලේ ඇතුලේ රජවාසලේ රජතුමාගේ එකම දූ කුමරිය අපේ රජවාසල රාක්ෂයන් විසින් අත්පත් කරගත්තා. මට දැන් යන්න තැනක් නැහැ. ඔයාට පුළුවන්ද මට උදව් කරන්න? ඇත්තටම මේ ආවේ කවුද? කුමරියට කුමක් සිදු වෙයිද? මොකටද ආවේ කියලා ඊළඟ කොටසින් බලමු. ඉතින් ඔන්න පළවෙනි කොටසේදී කුමරිය රාක්ෂයන්ගෙන් බේරිලා මහගණ වනාන්තරයට ආවනේ. ඇවිල්ලා වනාන්තරයේදී හම්බුණ තරුණයාට මෙන්න මෙහෙම කියනවා. මේ ඇහුණද? මම මේ කැලේ අතරමං වෙලා. ඔයාට පුළුවන්ද මට උදව් කරන්න? මම කැලේ ඇතුලේ රජවාසලේ රජතුමාගේ එකම දූ කුමරිය. අපේ රජවාසල
රාක්ෂයන් විසින් අත්පත් කරගත්තා. මට දැන් යන්න තැනක් නැහැ. ඔයාට පුළුවන් ද මට උදව් කරන්න? කුමරිය මට පුළුවන් ඔබට උදව් කරන්න. ඒත් මමත් ඉන්නේ මේ කැලේ ගල් ගුහාවක. මේ කැලේ ගල් ගුහාවක? මොකද ඔයා ගල් ගුහාවක කරන්නේ? ඔව් කුමරිය, ඒක ලොකු කතාවක්. මම ඒ හැමදේම ඔබතුමියට කියන්නම්. හැබැයි වෙලාව ආවහම. කුමරිය කොහොමද මේ පැත්තට ආවේ? මම අර රාක්ෂයන්ගෙන් බේරිලා මේ පැත්තට තමයි දුවගෙන ආවේ. මට දැන් හොඳටම මහන්සි. හොඳටම පිපාසයි. හොඳටම බඩගිනි. ඉතින් තරුණයා මෙහෙම කිව්වට පස්සේ කුමරියත් එක්ක කැලෑව ඇතුලේ තියෙන ගල් ගුහාවකට ගියා. කුමරිය මම ජීවත් වෙන්නේ මේ ගල් ගුහාවේ. කුමරියටත් කැමති නම් මේ ගල් ගුහාවේ ජීවත් වෙන්න පුළුවන්. මෙහෙම කියලා තරුණයා කුමාරිකාවට හොඳටම බඩ පිරෙන්න පළතුරු කන්න දුන්නා. ඉන්න තැනකුත් දුන්නා. බොන්න වතුරත් ඇති වෙන්න දුන්නා. ඉතින් මේ කුමාරිකාවට බඩ පිරෙන්න කෑවට පස්සේ මහන්සියටත් එක්ක හොඳටම නිින්ද ගියා. ඇහැරෙනකොට ගොඩක් රෑ වෙලා. හැබැයි කුමරියට කන්න බොන්න දේවල් ළඟින්ම තියලා තරුණයා යන්න ගිහිල්ලා. තරුණයා නම් පේන්න හිටියේ නෑ. අනේ මේ ඇහුණද? ඔයා ඉන්නවද? කොහෙද ඉන්නේ? ඉතින් මේ විදිහට කුමාරිකාව තරුණයාව හෙව්වත් තරුණයා නම් ආවේ නැහැ. ඔන්න පසුදින උදෑසන වුණා. තරුණයා ගුහාවට ආවා. ඔබ ඊයේ රාත්‍රියේ කොහෙද ගියේ? කුමරිය අපි දෙන්නටම මේ ගුහාවේ වාසය කරන්න අමාරුයි. ඒක නිසා මම එහා පැත්තේ තියෙන ගුහාවකට ගියා. එසේ කියමින් මේ තරුණයා කුමාරිකාවට කන්න ගෙනාපු පළතුරු ළඟින් තිබ්බා. ඔයාට බොහොම ස්තුතියි මට මේ කරන උපකාරවලට. ඔන්න හැමදාම මේ විදිහට තරුණයා හවස් වෙද්දි වෙනත් ගුහාවකට යනවා. උදෑසන වෙද්දි නැවතත් කුමාරිකාවට කෑමත් අරගෙන එනවා. ඉතින් ඔන්න එක දිනක් කුමාරිකාවට මේ තරුණයා යන්නේ කොහෙද කියලා බලන්න ඕන වුණා. ඔන්න දැන් කුමාරිකාව නිදි වගේ ඉඳලා තරුණයා යන පස්සෙන් හිමීට ආවා. ඇවිල්ලා බලනකොටම හඳ පායනවත් සමගම මේ ලස්සන කුමාරයා දරුණු රාක්ෂයෙක් බවට පත් වුණා. කුමාරිකාව හොඳටම බය වුණා. කෑ ගහගෙන සිහිය නැති වෙලා වැටුණා. අනේ ඉතින් මේ සිද්ධිය තරුණ වෙසින් හිටපු රකුස දැක්කා. රාක්ෂයා කුමාරිකාව උස්සගෙන ගිහිල්ලා ගල් ගුහාවෙන් තිබ්බා. ගල් ගුහාවෙන් තියලා කුමාරිකාවට සිහිය එනකොට නපුරු රාක්ෂයෙක් ළඟ ඉන්නවා. අනේ මේ කුමාරිකාව දැක්කා. අනේ මට කරදරයක් නම් කරන්න එපා. මම රාක්ෂයන්ට හරිම බයයි. කුමරිය මට විතරයි පුළුවන් ඔයාට උදව් කරන්න. අපට දිවා කාලයේ මනුස්ස වේශය ගන්න පුළුවන්. කුමරිය මම නපුරු රාක්ෂයෙක් නෙමෙයි. ඒකයි මම රාත්‍රී කාලයේ ඔයා ගුහාවේ තනි කරලා එන්නේ. මම කියන දේ අහන්න. ඒ කොහොමද ඔයා මට උදව් කරන්නේ? ඔයා කොහොමද මට උදව් කරන්නේ? ඔය රජවාසලේ වෙන්න යන දේ මම කලින්ම දන්නවා. ඒකට විරුද්ධ වුණ නිසායි මාව පිටුවහල් කළේ. මම දන්නවා රජතුමයි බිසවයි හේවායොයි නින්දෙන් ඇරවන විදිහ. මායා දණ්ඩක් තියෙනවා. අපි ඒ මායා දණ්ඩ ගන්න ඕනේ. ඒක අරගෙන රජතුමාටයි බිසවටයි හේවායන්ටයි තට්ටු කරන්න ඕනේ. නැත්තම් ඒගොල්ලෝ සදාකල්ම නිදියනවා. ඉතින් අපි කොහොමද මේ මායා දණ්ඩ ගන්නෙ? මම දන්නවා කුමරිය ඒක තියෙන තැන. ඒක තියෙන්නේ ගල් කන්දේ ගුහාවක. ඒක ගන්න පුළුවන් අපේ වර්ගයේ අයට විතරයි.
ඉතින් මෙහෙම කියමින් රාක්ෂයා මුළු විස්තරේම කුමාරිකාවට කියන්න පටන් ගත්තා. කුමාරිකාවත් මේ රාක්ෂයාව විශ්වාස කරලා මේ මායා දණ්ඩ හොයාගෙන යන්න ගියා. එම ගල් කන්ද මුදුනටම ආවා. කුමරිය, ඒක තියෙන්නේ මේ ගල් ගුහාවේ. කුමරිය මෙතන ඉන්න. මේකට යන්න පුළුවන් අපේ වර්ගයේ අයට විතරයි. මම ගිහිල්ලා මායා දණ්ඩ අරගෙන ඉන්නම්. එතකන් කුමරිය මෙතන ඉන්න. මෙසේ කියමින් රාක්ෂයා ගල් ගුහාව ඇතුළට ගිහිල්ලා දණ්ඩ අරගෙන ආවා. ඊට පස්සේ කුමාරිකාව ළඟට ඇවිල්ලා මෙන්න මෙහෙම කිව්වා. කුමරිය, අපි දැන් මාලිගයට යන්න ඕනේ. ගිහිල්ලා රජතුමාටයි බිසවටයි හේවායන්ටයි පණ දෙන්න ඕනේ. ඉතින් අපි කොහොමද ඒක කරන්නේ? ඒක මම කරන්නම් කුමරිය. අපේ වර්ගයේ අය එක වගේ හින්දා එකපාරට මේගොල්ලන්ට මාව අඳුරගන්න බෑ. මම රජතුමාවයි බිසවයි හොයාගෙන ඒගොල්ලන්ට පණ දෙන්නම්. එසේ කියමින් තරුණයා රාක්ෂ විසින් යන්න ගියා මාලිගාව දෙසට. මාලිගාව ළඟට ගියාට පස්සේ කුමරිය, ඔබ මෙතන ඉන්න. මම මාලිගාව ඇතුළට ගිහිල්ලා එන්නම්. ඔබ මාත් එක්ක ගියොත් අනතුරක් විය හැකියි. ඒ කියමින් රාක්ෂයා මාලිගාව ඇතුළට ගිහිල්ලා රජතුමයි බිසවයි හේවායොයි ඉන්න කාමරය හොයාගත්තා. කාමරය හොයාගෙන මායා දණ්ඩෙන් තට්ටු කරගෙන ගියා. ඊට පස්සේ මේ රාක්ෂයා තරුණ වේශයක් අරගෙන වෙච්ච හැම දේම රජතුමාට කියන්න පටන් ගත්තා. ඊට පස්සේ රජතුමා තමන්ගේ බලය පාවිච්චි කරලා සේනාවත් එක්ක සටන් කරලා යක්ෂයින්ව පළවා හැරියා. ඊට පස්සේ රජතුමා ඒ බිසවයි කුමාරිකාවයි හොයනකොට කුමාරිකාව ඉස්සරහා ඉන්නවා දැක්කා. ඉතින් මේ වෙච්ච හැමදේම කුමාරිකාව රජතුමාටයි රජබිසවටයි කිව්වා. ඉතින් තරුණ රාක්ෂයා රජවාසලේ තියාගන්න රජතුමා කැමති වුණා. ඉතින් මේ මායා දණ්ඩ ගිනි තියලා දැම්මට පස්සේ මේ තරුණයා කවදාවත්ම රාක්ෂෙක් බවට ආයෙපත් උනේ නම් නැහැ. හැමදාමත්ම ලස්සන තරුණයෙක් බවට පත් වුණා. ඉතින් තරුණ කුමරියත් එක්ක හැමදාමත්ම සතුටින් මේ තරුණ කුමාරයා ජීවත් වුණා. ඉතින් මේ දෙදෙනා අවසානයේට විවාහ වුණා.